ගැහුවා නේද පොළවේ? එන්නකෝ ඉතින් මෙන්න මේ වීඩියෝ ෂූට් එක හැදුණු විදිය බලන්න. ඔන්න ඉතින් මම ලොකේෂන් එකට ගිහිල්ලා ෂූට් එක කරන්න ඕන වෙන විදියට චුට්ටක් රෙඩි වුණා. මේකප් චුට්ටක් එහෙම දාලා, බ්ලේසර් එක දාලා එහෙම. ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ මම කමර්ෂල් ෂූට් එකක්. ඒ කියන්නේ වීඩියෝ ෂූට් එකක් කරන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක. සාරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගයේ තියෙන වීඩියෝ ෂූට් එකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන වැඩේට මට කතා කරේ වීසෝග්‍රාෆ්ලා. ඒ කියන්නේ නිපුන් සහ කවිඳු මල්ලි. ඉස්කෝලේ කාලෙදිවත් ආසාවට ප්‍රසන්ටින් පාර්ට් එකක් මයික් එකක් නොඅල්ලපු මට ඇත්තටම මේක මාර චැලෙන්ජ් එකක්. හරිද? ඉස්කෝලේ කාලෙදී ඒ වගේ අවස්ථාවන් මට නොලැබුණේ මට වඩා දක්ෂයෝ ඕන තරම් අපේ පාසලේ හිටපු නිසා. ඉතින් පාසල් කාලෙදිවත් මේ වගේ දෙයක් මං කරලා නැහැ. මම කරා නම් කරේ මොනවා හරි දෙයක් එක්ක දහම් පාසලේදී නැත්නම් ඔය මගේ YouTube Facebook වීඩියෝස් වල විතරයි. ඉතින් මේක මට ලොකු චැලෙන්ජ් එකක් වුණා. මම හිතනවා ඉතින් මට පුළුවන් විදියට මං උපරිම උත්සාහ කරා කියලා. අඩුපාඩු ඇති. ඉතින් එහෙම තමයි ඕන කෙනෙක්ම ඉස්සෙල්ලාම් වැඩක් කරද්දී අඩුපාඩු මදිපාඩු වෙනවනේ. ඉතින් මගේ අඩුපාඩු පෙන්නලා දුන්න මට මෙහෙම කරත් හොඳයි නංගි, මේ වගේ වුණොත් හොඳයි නංගි කියලා ඇඩ්වයිස් දීපු ගොඩක් අයත් ඉන්නවා. ඒ හැමෝටම ඉතින් ඔන්න තැන්ක් යූ කියනවා. එදා දවසේ වීඩියෝ ෂූට් එක උනේ ඉතින් මෙන්න මේ විදිහට ඔන්න හරියට ප්‍රැක්ටිස් වෙලාවත් ආවෙ නැති නිසා මට හිතුණා මේකට පැය 3ක්වත් අඩුම තරමේ යයිනේ කියලා. නේ එහෙම නෑ, අපිට ගියේ කොහම හරි ඔක්කොටම පැයයි. මම ඇවිල්ලා මේකප් කරගෙන වචන ටික බලාගෙන ඔක්කොම රෙඩි කරගෙන අපි කොහම හරි 5 මාට තමයි වැඩේ පටන් ගත්තේ. 5 මාන ඉඳන් 6 මාර වෙනකොට ඔන්න සේරම දේවල් ඉවරයි. ඔන්න ඔහොම ඉතින් මම බලලා පාඩම් කරලා එවලේ බල තමයි ඉතින් මේ වැඩේ කරේ. ඒක තමයි මං කිව්වේ අඩුපාඩු වෙන්නේ නැති කියලා. වැඩේ ඉවර කළා මම ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම තැන්ක් යූ කියන්න ඕනේ මේ ලස්සන වැඩේට මට ඉන්වයිට් කරපු නිපුන්ට සහ කසුන් මල්ලිට තැන්ක් යූ so much. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. ආදරේ යුම්මා. පෙර දැනුණු රසයත් මතකයනුත් පෙර ලෙසට මාරන් අතිශය ප්‍රථම වතාවට ඔන්න සහරා ෆ්ලෑෂ් එනවා පන්විලට. House Night with සහරා ෆ්ලෑෂ්. ගීතවත් වෙන්න සංජීව් ලෝනියස්, මිලින්ද සඳරුවන්, මංජුලා දිල්රුක්ෂි. ඒ විතරක් නෙමෙයි මංජුල පුෂ්ප කුමාර, මංගල ඩෙනෙත්, ඒ වගේම සුප්‍රියා අබේසේකර වගේ තවත් ජනප්‍රිය ගීතරු රාශියක් එකම වේදිකාවක. හතනෙන් වේදිකාව බබලවන්න එනවා මොක්ෂ ප්‍රසාද්. ඒ වගේම නර්තනයෙන් හැද කරන්න එනවා මහනුවර රංගීනා. ඉතින් මේ තරු හැමෝම එකම වේදිකාවක දැක ගන්න ඔයත් දෙන්න එයත් එක්ක පන්විර රාජසිංහ ජාතික පාසල් ක්‍රීඩාංගණයට පෙබරවාරි 28 රෑ 8ට